Hello little ones. Teacher අදත් තව ඔයාලට ලස්සන ස්ටෝරි එකක් කියලා දෙන්න. මොකද මම හොඳටම දන්නවා චූටි බබාලා හරිම ආසයි ලස්සන කතන්දර අහන්න. ඉතින් ඒ නිසාම ටීචර් අරගෙන ආවා The Magic Porridge Pot කියන Ladybird book එක ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ ස්ටෝරි එකේ තියෙනවා little girl කෙනෙක් ඊළඟට mother the old woman වයසක අත්තම්ම කෙනෙක් ඉන්නවා ඊළඟට ඉන්නවා magic porridge pot එකක් තියෙනවා මෙන්න මේ magic කැඳ භාජනේ මොකක්ද කියලා බලමු අපි කතන්දරේ Once upon a time, a little girl met an old woman. චූටි ගර්ල්ට හම්බුනාලු එකමත් එක්ක කාලෙක චූටි ගර්ල්ට වයසක ගැහැණියක්. Old woman කියන්නේ වයසක ගැහැණියෙකුට අපේ අත්තම්මලා වගේ. The old woman gave her a magic porridge pot. එයා මොනවද දුන්නේ මේ චූටි ගර්ල්ට? magic porridge pot එකක් දුන්නලු. නිකම්ම pot එකක් නෙමෙයි. මේ pot එකෙන් magic කරන්න පුළුවන්. කැඳ හදන්න පුළුවන් magic pot එකක්. Cook little pot cook, said the old woman. Old woman කිව්වා cook little pot cook. උයන්ඩ පුංචි භාජනේ උයන්ඩ. And the little pot cooked some porridge. ඉතින් මේ චූටි භාජනේ උයන්න පටන් ගත්තා. තනියම. Stop little pot stop, said the old woman. And the little pot stopped cooking. නවතින්න කියනකොට මේ pot එක උයන එක නවත්තනවා. The little girl took the magic porridge pot to her mother. She was very happy. හරි සතුටු හිතුණා. ඒ හින්දා එයා අරගෙන ගියා. She took. එයා අරගෙන ගිහිල්ලා magic porridge pot එක අම්මට දුන්නා. Cook little pot cook, said the little girl's mother. දැන් නම් cook උයන්ඩ pot එක උයන්ඩ කියලා කියන්නේ අම්මා. අම්මා එහෙම කිව්වා. And the little pot cooked some porridge. මෙන්න pot එක porridge හදනවා. දැන් මොකද වෙන්නේ බලමු. Soon the kitchen was full of porridge. අම්මට නිින්ද ගිහිල්ලා උයන්ඩ තී කියලා අම්මට ටිකක් නැප් එකක් දන්නේ නැහැ. පුංචි නින්දකට අපි කියන නැප් එකක් කියලා. අම්මට චුට්ටක් මහන්සියට නින්ද ගිහිල්ලා. දැන් pot එක උයනවා. තාමත් උයනවා. stop කියනකම් එයා උයනවනේ. And still the magic porridge pot went on cooking. හරි වැඩේ. The house was full of porridge. දැන් මුළු ගෙදරම porridge වලින් පිරීලා. ගේ ඇතුලේ හිතන්නකෝ ගොඩක් කැඳ වැටිලා තියෙන්නේ. And still the magic porridge pot went on cooking. දැන් එයාට හිතන්න බෑ දැන් ඇති කියලා. අම්මා කියන්න ඕනේනේ අම්මට නින්ද ගිහිල්ලා. Soon the street was full of porridge. දැන් පාරටත් ගිහිල්ලා කැඳ හැම තැනම පාරෙත් පිරීලා. And still the magic porridge pot went on cooking. තාමත් magic porridge pot එක porridge හදනවා. Soon the whole town was full of porridge. And still the magic porridge pot went on cooking. Then මුළු town එකම porridge වලින් පිරීලා. තාමත් porridge pot එක porridge හදනවා. එතකොටම අපේ චූටි little girl දැක්ක හැම තැනම porridge. හරි වැටේ. මොකද මේ කියලා බලනකොට
අම්මට නින්ද ගිහිල්ලා. ඉතින් මේ චූටි ගර්ල් හයියෙන් කිව්වා "Stop little pot, stop," said the little girl. At last, the magic porridge pot stopped cooking. But the whole town is still eating porridge. හරි ෂෝක්. මුළු town එකම porridge කන්න පටන් ගත්තා. That's the end of the story. මේ වගේ ලස්සන පොත් ඔයාලට බුක් ෂොප්ස් වලින් ගන්න පුළුවන්. අරගෙන කියවන්න. ඔයාලට දැන් මේ ස්ටෝරි එක මම කියලා දුන්න නිසා මේ ස්ටෝරි බුක් එක අරගෙන ඔයාලම කියවන්න පුළුවන්. එතකොට ඔයාලට ඔයාලගේ රීඩින් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ටීචර් එහෙනම් යන්නම්. ඔයාලට තව ස්ටෝරිස් අහන්න ඕන නම් subscribe කරන්න. ටීචර් ඔයාලගේ ගෙදරටම ඇවිල්ලා ලස්සන ඉංග්‍රීසි ලෙසන්ස් ටිකක් කියලා දෙන්නම්. එහෙනම් දැන් යන්න.